මං එහෙදි 4 දෙනෙක්ගේ ඔළුවටම තිබ්බා. අපේ කවුද අපේ? එයා ඔයාගේ. එරුදැස් සිහිවිලා වැහේ ආතර තරහව විරහව වේදනාව උන්ද ලොකු මහත්තයාගේ කාර් එකේ හැප්පුණාට පස්සේ ඒ අහිංසකයා මෙයාලව දාලා ගියා. මෙයා ඇත්තටම ලස්සනයි දනේ. කවුද සංජේ? අනේ මන් දන්නේ නැහැ මාලා. දැන් හරියට පිට මිනිස්සු ඉන්නවනේ මෙහි. ත්‍රස්තවාදී 70. මට ඒ කටහඬ ඇහෙනවා. මූණ හරියට මතකත් නැහැ. ළඟ හම්බුණාද කියලා හිතෙනවා. මේ වේදනා හිමි වේද සමදා ළඟ ඉන්න නුඹලා ආදරය කියන්නේ කාලයවත් සීමාවවත් හඳුනාගන්නේ නැති හැඟීමක්. මොනවද? නවක් වෙච්ච හැලප වගේ. ටින් වල දාලා මේක රාවණ අඩවිය බලව්. නංගි කවුද මිනිහා? ෆ්ලයිට් එක ලෑන්ඩ් කරලායි තියෙන්නේ. කොල්ලගේ නම තියෙනවනේ. අද මෙතන මිනි මැරුමක් ආ. මේකට කියන්නේ කපෝති කියලා. ෆිල්ම් එකක් වගේ දැන් බලාගෙන හිටපන් වෙන දේ. අයනම් පුතුණා බල්ලා. බොහොම නරක කාලයක්. සුදු සඳ සාවිමා ඔයා මොකද මෙහෙ? සඳ ඇති විට ඔයා මොකද මෙහෙ? ඇති ඇයි පෙනෙනා සුදු සඳ සාවිමා සරා මෙයාගේ හැටි එහෙම තමයි. හැමදේම හිතේ හංගන් ඉන්නවනේ. කාලය වුන්ව සදාටම වෙන් කරයිද? Kalpana coming soon.